යෙලෝ මිත්‍රවරුනේ කොහොම ඉතින් ජීවිතේ සැපෙන් ඉන්නවද? සැපෙන් ඇති කියලා ඉතින් හිතනවා. නැතත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මං කියලා මොනව කරන්නද බාල්ලා. ඕන් ඉතින් මේ සතියන්තේ ආවා ස්විස්ටර්ලන්තයට. දැන් ස්විස්ටර්ලන්තේ යද්දි මේ ගස්වල එහෙම මේ චූටි කොළ තිබ්බහම කොළ පේන්නවත් තිබුණේ නැහැ. දැන් ඉතින් ස්ප්‍රින්ට් එකනේ ඇවිල්ලා. කොළේ මේ ඇවිල්ලා මල් පිපිලා වෙනම ආතරලයක් දැන් තියෙන ඉතින් ස්විට්සර්ලන්ඩ් වල. ඊයේ කතන්දරේ නෙමෙයි මේ ලංකාවේ ඉතින් මේ දවස්වල පට්ටම හැපනින් කියලා කියන්නේ ඉතින් මේ සතුටුදායක සීන් නෙමෙයි ඉතින් එන මේ දුක් සීන් ඇවිල්ලා. ඉතින් දුක් සීන් කියලා කියන්නේ ඉතින් අනේ මන් දප්පෝ කොහොම කියන්නද කියලා. මේ අවුරුද්දේ මුල හරියේ මේ එන සීන් එකක් වුණානේ. ඒ කියන්නේ ඔය ලංකාවේ තියෙන බස් වල තොරොම්බල් සීන් අයින් කරන එක. ඊට පස්සේ අනම්මනම් කෑලි අයින් කරලා තියෙනවා යකඩ පොළුව අනම්මනම් බාරේ ඕව මෙව්වා. ඒව අයින් කළා. ඔය වැඩිපුර අනුමැතියකින් තොරව දාපු මේ ලයිට් ඒවා මේවා එහෙම අයින් කරලා එහෙම සීන් එකක් ගියා නිකන් ඔය ක්ලීන් ශ්‍රී ලංකාවද මන් දන්නේ නැහැ මොකද්ද මන් දන්නේ මංගල්‍යයක් එක්ක එහෙම සීන් එකක් වුණානේ. ඉතින් ඒකම ඉතින් මේ ඔය ෆෝම් වෙච්ච කට්ටිය ඉතින් මමත් ඒකේ ඩයල්ලයක් තමයි එක ඩයල්ලයක් ඒ විදියට මම වගේම ඔය වෙනත් දියුණු මානව සම්පතක් ඉන්න රටවල් දියුණු මානව සම්පතක් මොකද මානව සම්පත දියුණු වෙන්න ඕන රටක් දියුණු වෙන්න. ඒ වගේ රටවල් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ තමුන්ගේ රටේ තමුන් ජීවත් වෙන රටේ පොදු ප්‍රවාහනේ විශේෂයෙන්ම බස් වල කොහොමද බස් සීන් එක වෙන්නේ බස් ඇතුලේ කොයි වගේද ඒ ගැන කරපු වීඩියෝස් තිබ්බා ඉතින් කරා ඉතින් YouTube ඔය channel තියෙන කට්ටිය. ඉතින් මමත් ඒ වගේ එකක් කරා ස්විට්සර්ලන්ඩ් වල බස් වෙන්නේ මෙහෙමයි බස් මේ වගේ තමයි තියෙන්නේ. එහෙම වීඩියෝ එකක් කරා ඉතින්. ඒ කාලේ එන මේ ලොකු සීන් එකක් ඉතින් ඔය ලොකු සීන් එකක් කියලා කියන්නේ ඉතින් සෑහෙන ලොකු අවධානයක් දීප සමාජයේ ඔය බස් සීන් එක ගැන. මෙන්න බෝලේ ඊට පස්සේ මේ ගවර්න්මන්ට් එක කිව්වා ගවර්න්මන්ට් එක හරි. ඒක කිව්වා මේ රයිට් මාස තුනකින් පස්සේ මේක මෙහෙව් කළා මේ මෙහෙක් කළා. ආයි බලමු සීන් එක මොකද්ද කියලා. ඒ මාස තුන ගිහිල්ලාද බං? දන්නේත් නෑ අප්පෝ. ඉතින් අපි ට්‍රැක් කරන් ඉන්නේ නෑනේ අප්පා ඉතින්. කොහොමද ඉතින් ට්‍රැක් පැනලානේ තියෙන්නේ. මාස තුනකින් පස්සේ ඒ ගැන මොකද්ද මන් දන්නේ නැහැ කරලා කිව්වා. මම දැන් සාම මාස තුන ගිහින් නැතුව ඇති. ඉතින් ඔය ගැන කියන්න හිතුනේ. ඉතින් මම පහුගිය සති ගානේ හිටියේ ලංකාවේ ඉතින්. ලංකාවේ ඉන්නකොට මේ පට්ට මාතල් ඉතින් බස් එකේ යනවා ඉතින් ඒ අර තිබ්බ විදියම තමයි සීන් එක ඔය රැට එහෙම යනකොට සෙට් වෙනකොට එහෙම බස් වල ඉතින් අම්මා තොරන් එනවා වගේ තමයි ඉතින් බස් එකක් එනවා කියලා කියන ඉස්සරහට. ආතල් බස් එකක් ඇතුළට යන්න හම්බුන්නේ නැහැ මට ඉතින් මේ පාර. ඔය යද්දි ඩ්‍රයිව් කරන් යද්දි ඉතින් තේරුණා සීන් එක කොයි වගේ තියලා බස් ඉතින් තාම මේ පරණ විදිහටම බස් තියෙනවා. ඉතින් මේක කතා කරන්න හේතුව තමයි මේ වෙච්ච බස් අනතුර ගැන සීන් එක. කියන්නේ කොත්මලේනේ කොත්මලේ හරිය මේ CTB ඒ කියන්නේ රජයේ බස් එකක් පෙරලිලා මිනිස්සු 22ක්ද 23ක්ද මන් දන්නේ නැහැ මැරිලා. ඊටත් අමතරව ඉතින් සෑහෙන ලොකු ගානකට තුවාල කියලා කියන්නේ නිකන් ඔය පොඩ්ඩක් දණහිස හීරිලා පොඩ්ඩක් කනලඟ පොඩ්ඩක් ඇවිල්ලා ඒ සීන් නෙමෙයි. ගොඩක් කට්ටිය ඉතින් එතනිනුත් සදාකාලිකම මේ ආබාධිත තත්ත්වේ පත්වෙච්ච කට්ටියත් ඇති. ඉතින් මට මතක හැටියට මේක තමයි මේ මෑත ඉතිහාසයේ වෙච්ච ලංකාවේ වෙච්ච මේ ලොකුම භයානකම අනතුර. මිනිස්සු 22ක් 23ක් කියලා කියන සෙල්ලම් දප්පා on the spot මරුණා කිව්වන් පස්සේනේ. ඒක ඉතින් ලොකු කට්ටිය පොඩි කට්ටිය. ඔන්න ඔකයි තත්ත්වය ඉතින්. ඉතින් ඔහොම උනයන් පස්සේ මේ මොකද්ද කරන්න ඕනේ ඔකට? ලොකු එකක් නෑ ඉතින් මේ දවස්වල කොහොමද වෙසක් සීන් එකේනේ යන්නේ. ඉතින් මේ ඒ සීන් එක හැම යනවා. ඊට පස්සේ ඉතින් මේ රජය වන්දි මුදලක් ගෙවාවි. මැරිච්ච කට්ටියගේ මේ මලගෙවල් ටික රජයේ වීදිමින් කරાવી. ඊට අමතරව ඔය මේ අම්මා අප්පා නැති වෙච්ච පොඩි උන් එහෙම ඉන්නවනම් ඒගොල්ලන්ව බලා ගන්න සීන් එක රජයේ මොකක් හරි කරાવી. ඊට අමතරව ඉතින් ඔය දානපතියෝ ඉන්නවනේ සල්ලි තියෙන මිනිස්සු එහෙම සල්ලි එක්කව කළෝ. ඉතින් අනතුරපත් කට්ටියට ඒගොල්ලන්ගේ මලගෙවල් සීන් එක ගොඩ දා ගන්න ඊට දුක් සීන් එක මේ තුනී කරගන්න ඒගොල්ලෝ සල්ලි දෙවි ආධාර දෙවි ඒ සීන් එක තියේවි. ඊට පස්සේ ඉතින් මේ ඔය කමිටුවක් වගේ එහෙම දාලා පරීක්ෂණ පවත්වාවි. ඔය කතන්දර වෙයි ඉතින්. කොහොමද ඉතින් සති දෙකක් තුනක් වගේ යනකොට මේ ඒක ඉතින් අමතක වෙලා යන්න පුළුවන් ඉතින් බොහෝ විට. ඉතින් ඔන්න ඔකයි තත්ත්වේ. මේ වගේ අනතුරක් මචල්ලා
ඔය දියුණු මානව සමාජයක් ඉන්න රටක වුණොත් එහෙම මේ වගේ ඇක්සිඩන්ට් එකක් ඇති මචං ඒ රටේ මේ තියෙන පොලිසිස් ඔය ප්‍රවාහයන් මේක ඇවිල්ලා මේ ට්‍රාන්ස්පෝර්ට් සීන් එක සම්බන්ධයක්නේ. ඔය මගී ප්‍රවාහන සම්බන්ධ තියෙන ලොකු මේ නීති රීති ගෙනල්ලා සම්පූර්ණයෙන්ම සිස්ටම් එකම වෙනස් කරන්න පුළුවන් තරම් ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා මේ වගේ අනතුරක් වෙන රටක වුණා නම්. ඉතින් ලංකාවේ එහෙම වෙයිද කියලා ඉතින් මේ බලාගෙන තමයි ඉන්න වෙන්නේ ඉතින්. දැන් ඔය පුරවැසියෝ ඉන්නවනේ බං. සෙනග නෙමෙයි හරිය. සෙනග නම් ඉතින් ඌතරන් ඉන්නවා නිකන් අරක්කු කාලක් වෙබත් පැකට්ටයක් ඉලි පැකට්ටයක් කියලා සෙනග ගන්න පුළුවන්. එහෙම නේ පුරවැසියෝ නිකන් යමක් කමක් තේරුම් තියෙන හිතන්න පුළුවන් ප්‍රශ්න කරන මිනිස්සු ඉන්නවනේ. ඉතින් මේ මිනිස්සුන්ටත් කියලා මචං ලොකු දෙයක් කරන්න බෑනේ. මොකද මේ ඩ්‍රයිවර්ලාගේ හෙල්ත් පැත්ත චෙක් කරන එක. එතකොට ඔය බස් වල තියෙන තත්ත්වයන් ගුණාත්මක භාවය ඒවා නියාමනය කරන එක. ඊට පස්සේ දුර ගමන් සේවා බස් මේ නවත්තනකොට ඔය කෑම කන්න එහෙම නවත්තනවනේ. ඒ වගේ හෝටල් වල තත්ත්වය ප්‍රමිතිය. ඒ වගේ දේවල් මචං ඒ වගේ පුරවැසියන්ට කරන්න දේවල් නෙමෙයිනේ ඒවා. කියන්නේ පොලිසිස් හදන එක, කියන්නේ ප්‍රතිපත්ති හදන එක, ඒවා හරියට ක්‍රියාත්මක කරන එක, ක්‍රියාත්මක කරන ආයතන ඒවා ඉතින් ඉන්ඩිවිජුවල් මිනිස්සුන්ට දැනුමත් තේරුමක් තියෙන, ඒ ගැන හිතන, වොරි වෙන, ඒ ගැන නිර්මාණශීලී අදහස් තියෙන මිනිස්සුන්ට තනි තනිව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට තමයි රජයක් තියෙන්නේ. පොලිසිස් හදන්න, ඒවා ක්‍රියාත්මක කරන්න. ඉතින් එහෙම කරන්න ඕනේ. ඉතින් එහෙම කරන්නේ නැතුව ඉතින් මේකත් අර විදියට ඉස්සර වගේම වන්දි මුදලක් දෙනවා, මලගෙවල් ටික කරනවා, මල මඩන් ටිකක් ගෙනල්ලා දානවා. ඊට පස්සේ සෙට් එකක් එක්ක අහුවෙලා ආධාර කරනවා. ඊට පස්සේ කාලයක් එක්ක මේක යනවා. ඊට පස්සේ ওই ඉදිරිය ආපහු තව ඇක්සිඩන්ට් වෙනවා. ඕක තමයි ඉතින් කතන්දරේ. මෙහෙමනේ මචංලා සීන් එක ඇවිල්ලා. බයි ද වේ මම ඉන්නේ සූරික් වල ලේක් එක ළඟ. හරි ඔය තියෙන්නේ ඈත පේන්නේ සූරික් වල නේ සූරික් ලේක් එක. සූරික් විල. මේ විලට දාන්න තියෙන බෝට්ටු ටික ඉතින් මේ ස්ප්‍රින්ග් එක දැන් සම එකේම සෙට් වෙනවා. එතකොට ඉතින් මේ විලේ වෙනම ආතල්ලයක් ගන්න පුළුවන්. ඒක නෙමෙයි කතන්දරේ. මොකද්ද කී හිටියේ? දැන් ඔය බස් කියන්නේ මචං මම ඔය කලින් වීඩියෝ එකේත් ඔය බස් ගැන කරපු වීඩියෝ එකක් ඇති හරි ස්විට්සර්ලන්ඩ් වල බස් කොයි වගේද කියලා සීන් එකක්. ඒක පොඩ්ඩක් බලහල්ලා වෙලාවක් තියෙනවා නම් මම ඒක ලින්ක් එකක් දාන්නම්. ඒව ඇවිල්ලා බස් මචං බස් කියලා කියන්නේ මේ මගී ප්‍රවාහණයට සදාම හදපු වාහනෙව්වා. ඉතින් ලංකාවේ තියෙන්නේ මචං මේ ලොරි චැසි වලට මේ ටකරන් කෑලිය කියන්නේ යකට තහඩුවම ගහලා හදාගත්ත අටවගත්තේ එව්වනේ. ඒකේ ස්ට්‍රක්චර් එක කොයි වගේද? ඒවා අපි ඒ අර කලින් වීඩියෝ එකේ තියෙන එක හරි ඒක ගිහිල්ලා බලන්න. ඉතින් ඔය බස් එක පෙරලිච්ච බස් එක කියන්නේ පපඩම්ක් වගේ ඉතින් චප් වෙලා ගිහිල්ලා තියෙනවානේ. ඊට පස්සේ බස් එකේ කොච්චර මිනිස්සු පටවන්න පුළුවන්ද? ඊට පස්සේ බස් එකේ තත්ත්වය කොයි වගේ තිබිලා තියෙන්නේ? මම දැක්ක ඔය ඩිපෝ එකේ කළමනාකරු තමයි දන්නේ ඩයල් එක කියලා තියෙනවා නේ. බස් එකේ සීන්නක් නැහැ. පට්ටම සුපිරි බස් එක. ක්වොලිටි එකම තියෙනවා. ලංකාවේනේ අප්පනේ. ලංකාවේ බස්නේ ඉතින් CTB බස්නේ. ඉතින් එහෙම කියලා ඉතින් මේ මෙහෙමයි ඉතින් මුලින්ම කරන්න ඕනේ. මුලින්ම නෙමෙයි. මේක ක්‍රමවත් විදිහට යන්න ඕන සීන් එකක් තියෙන්නේ. මේ මගී ප්‍රවාහණයට සඳහාම හදපු වාහන තියෙන්නේ. බස් එව්වා අරගන්න ඕනේ ලංකාවට. ඉතින් ලංකාවයි කොහම එහෙම ලොකු සල්ලි තියන රටකුත් නෙමෙයිනේ ඉතින්. මොකද දැනට තියෙන ඔය බස් ටික මේ එහෙම on the spot replace කරන්න බෑ අලුත් බස් වලින්. දැන් තියෙන බස් ටිකත් තියෙන අවුරුදු 10ක් 15ක්වත් ওই විදිහට දුවන්න වෙයි. ඒ එක්කම අලුත් බස් ගේන්න ඕනේ. මගී ප්‍රවාහණයට සඳහාම වෙන් වෙච්ච බස්. ඒව ගේන්න ඕනේ. ඉතින් ඒකට ඒ බස් ඊට පස්සේ බස් සමාගම් වලට දෙන්න ඕනේ. නිකන් මේ ඔය ඒක මම කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. ඊට පස්සේ අලුත් තාක්ෂණයේ ඔය කටින් එජ් ටෙක්නොලොජි සීන් එක. දැන් කටින් එජ් කිව්වම පස්සේ ඉතින් ගොඩක් කට්ටියම හිතන් ඉන්නේ අපිට මේ කොන කපන සීන් එකක් කියලා මේ කටින් එජ් කිව්වම පස්සේ එනම අවුල් ඔය මේ තාක්ෂණයේ සීන් එකට. තාක්ෂණය කියලා කියන්නේ බස් වල මේ එන සද්දෙට මේ සින්දු දාන සීන් එක, ලයිට් පත්තු කරන සීන් එක ඉවුව නෙමෙයි. අපි ඒකත් ඉතින් අර කලින් වීඩියෝ එකේ තියෙනවා. ඒ එක්කම ඊට පස්සේ කොහොමද බස් එකේ මේන්ටනන්ස් හිස්ටරි එක මේන්ටේන් කරන සීන් එක. ඊට පස්සේ බස් එකේ ඉන්න ඩ්‍රයිවර්ස්ලාට කොන්දොස්තර මහත්තුරුන්ට හරි පුහුණුවක් ලබා දෙන්න ඕනේ. හරි විවේකයක්. ඔය විශේෂයෙන්ම ඔය දුර ගමන් සේවා බස් වල ඩ්‍රයිවර්ලානේ අප්පා මිනිස්සුනේ අප්පා. කියන්නේ එක මිනිහෙක්ගේ අතේ තියෙනවා මිනිස්සු 40ක 50ක ජීවිත. ඉතින් උන්ට දෙන්න ඕනේ ආතල්ලයක්. ආතල්ලයක් කියලා කියන්නේ විශේෂයෙන්ම දුර ගමන් සේවා බස් වලට තියෙන්න ඕනේ මේ මිනිස්සු ගියන් පස්සේ ඩෙස්ටිනේෂන් එකට ගියාන් පස්සේ උන්ට නිදා ගන්න හොඳ සිරා ප්ලේස් තියෙන්න ඕනේ. සිරා ඇඳවල් එක්ක හොඳ රූම්ස් එහෙම. ඒ වගේ ඒවා තියෙන්න ඕනේ. ඊට පස්සේ උන්ට සිරා වැටුපක් දෙන්න ඕනේ. ඒ වගේ දේවල් වලින් ඉතින් ඒවා තියෙන්න ඕනේ. එහෙම නැතුව ඉතින් මේ උන්ටම බැලලා හරියන්නේ නැහැ. ඉතින් උනුත් මිනිස්සුනේ අප්පා. උන්ටත් එහෙම පොඩි ආතල්ලයක් තියෙනවා ජොබ් එකේ. තෘප්තියක් තියෙනවා නම් සහ හොඳ ගතමන්ටයක් සෙට් වෙනවා නම් මම කියන්නේ ජොබ් එකේ පඩිය මාටිය ගන්න එව්ව නෙමෙයි.
උනුත් ඉතින් ඒක කැපවීමෙන් ආසාවෙන් ජොබ කරනවා. අනිත් එක තමයි උන්ට පොඩි පිළිගැනීමක් තියෙනවනේ. මෙලෝ රහක් නැහැ නේ. ඉතින් ඔය උන්ට හරි යුනිෆෝම් එකක් කියම සෙට් කළා. මම ඔය කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා බස් සමාගම් ඇති කරන්න ඕනේ කම්පැනිස්. එතකොට වාක්‍යම දෙන්නේ බස් සමාගම් වලට දැන් පේනවනේ මේ අනතුරෙන් පස්සේ අහනවා මොකක්ද වෙලා තියෙන්නේ? අරයා කියනවා නෑ ඒක නෙමෙයි අපි නේ සීන් එකක් නෑ මේක මේගොල්ලන්ගේ සීන් එකක්. අපි දන්නේ නෑ මෙහෙම සීන් එකක්. කොහොම හරි මේ පාරත් හොඳට තියෙනවා පාරේ. ඔය සයිඩ් ඔය ස්විට්සර්ලන්ඩ් ගත්තාන් පස්සේ මචං මේ ලංකාවට වඩා පට්ටම විදිය කම්ප්ලිකේටඩ් මේ රෝඩ් නෙට්වර්ක් එකක් තියෙන්නේ. කඳු පල්ලං අනම්මන සීන් එක අපි ඒක පස්සේ කතා කරමු. ඔය පස්සේ කතා කරන්නේ කිව්වම පස්සේ ඉතින් ඒක වෙනම සීන් එකක්. මොකද පස්සේ කිව්වට ඉතින් සමහර ඒවා ඉතින් ඒවා පස්සේ කතා කරන්න වෙන්නේ නැති වෙන කතන්දරයකුත් තියෙනවා. ඉතින් බලමු. ඉතින් ඒවා හරියට මේන්ටේන් වෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව ඉතින් මේක ගොඩ දා ගන්න බෑ මහත්තයෝ. මම දන්නේ හැටි ඉතින් ලංකාවේ බස් තියෙනවා 7000කට ආසන්න ප්‍රමාණයක්. ලංකාවේ බස් කියලා කියන්නේ මේ රජයට සතු බස්. ඒ කියන්නේ ඔය CTB කියලා කියන්නේ මේ රජයේ බස් තියෙනවා 7000කට ආසන්න ගාණක්. එතකොට ඊට වඩා දෙගුණයටත් වඩා වැඩියෙන් තියෙනවා මේ පොත්ගලික බස්. ඊට පස්සේ රජයේ බස් මේ ඩ්‍රයිවර් මහත්තුරු ඉන්නවා, කොන්දොස්තර මහත්තුරු ඉන්නවා. ඉතින් 8000ක් 9000ක් වගේ ගාණක්. ඩ්‍රයිවර්ස්ලා 8000ක් වගේ, කොන්දොස්තරලා 9000ක්. කොහොම හරි මේ ඔය රජයේ සීන් එකේ මේ ඩ්‍රයිවර්ස්ලා, කොන්දොස්තරලා, ඊට පස්සේ ඔය මේන්ටෙනන්ස් ස්ටාෆ් එක, මෙකැනිකල් සීන් එක, ඊට පස්සේ ඔපරේෂන්ස් ඔය ඔෆිස් වල වැඩ කරන කට්ටිය, ඊට පස්සේ අනිකුත් සේවකයෝ ගත්තාන් පස්සේ 25000ක් 26000ක් වගේ ප්‍රමාණයක් ඉතින් ඉන්නවා. ඉතින් ඔය ඉන්න කට්ටිය ඉතින් ඔක්කොම මේ හරිම ඩයල්ද කියලාත් අනිත් එක පොඩි සීන් එකකුත් තියෙනවනේ නේ. මොකද රජයේ ආයතනනේ අප්පවුවා. මේ තන්දනේ අප්පව මොනවත් ඉතින් ඒවත් ඉතින් හරියට ඔප්ටිමයිස් කරන්න ඕනේ. ඉතින් මේ ඒකත් වෙනම කතන්දරයක් ඒක. පහුගිය සතිවල කියන්නේ අවුරුද්ද කාලේ සහ අවුරුද්දෙන් පස්සේ කියන විසක් එකට ඉස්සෙල්ලා ඉතින් මං හිටියේ ලංකාවේනේ. ඒතර ඔය යනකොට මේ ඔය හයිවේ එකේ එහෙම යද්දි 100ටනේ යන්නේ කියලා තියෙන හයිවේ එකේ. ඉතින් 100ට යනවා කියන එක මහ මේ රොකට් සයන්ස් ඉන්නේ යන්නේ නේ 100ට යන්න පුළුවන් ඉතින්. 100ට හරි 100 සීමාවේ 100 102 95 ඒ රේන්ජ් එක යන්න පුළුවන් ඉතින්. මේ වැඩේ කියලා කියන්නේ මචං මේ හයිවේ එක යනවානේ බස්. පත සයිස් බස් යනවා. ඒව ඉතින් ඕවර්ටේක් කරන ඉතින් 100ට එහා යනකොට ඔයා ඕවර්ටේක් කරන සිංගල යනවා ඉතින් ආය කනවාගේ බස් එක. ඒ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මට තේරෙන හැටියට පැයට කිලෝමීටර් 110ක 120ක වගේ වේගෙන් මේ බස් එකක් යනවා ඉතින් හයිවේ එකේ. ඉතින් මේ ඩ්‍රයිවර් මහතුරුන්ට අයිඩියා තියෙනවද දන්නේ නැහැ ඔච්චර වේගෙන් ගිහිල්ලා ඔයගේ ලොකු බස් එකක් වාහනයක් ඕක වැදුනොත් කොහේ හරි නැත්තම් හදිසියෙ නවත්තන්න උනොත් එහෙම මොන වගේ ඉම්පැක්ට් එකක්ද සෙට් වෙන්නේ. ඊටත් අමතරව මචං අපේ ඩ්‍රයිවර්ලා නම් ආයෙත් බස් ඩ්‍රයිවර්ලා විතරක් නෙමෙයි ජෙනරලි ගත්තාන් පස්සේ ඔක්කොම පුදුම තදියමක් තියෙන්නේ අප්පා. විශේෂයෙන්ම ඔය රෑට එහෙම හයිවේ එකේ එහෙම යද්දි 100ටනේ පප්පා යන්න තියෙන්නේ. ඉතින් 100ට යද්දි එකක් ඕවර්ටේක් කරද්දි පොඩ්ඩක් ඉතින් ස්පීඩ් කරන්න වෙනවා. ඒ ඉතින් පස්සෙන් කවුරු හරි එනවා නම් ඌ ඊට වඩා ස්පීඩ් එකෙන් එනවා නම් පිටිපස්සෙන් එන එක. ඉතින් ලයිට් ගන්න හෙඩ් ලයිට් එක ගන්නවා ඉවරයක් නැහැ ඉතින්. ඒ ඇවිල්ලා මේ එක්ස්ප්‍රස් වේ වල ඔය නෝමල් පාරවල නම් ඉතින් ආයෙත් ඒ කියන්නේ කතා කරන්න දෙයක් නැහැ කොහොමද ඩ්‍රයිවිං කියන එක. මේ ලෝ විනයක් නැහැ. ඔක්කොගේම එකයි හරිය. මේ සිරාඩ ඇවිල්ලා ඉන්නවා ඉතින් එහෙම නෙමෙයි. අති බහුතරයක් ඉතින් එහෙමයි සීන් එක. විනයක් ඇත්තෙම නැහැ. පුදුම තදියමක් තියෙන යොසීමක් කියන එකක් ගෑවිලවත් නැහැ. ඒ කියන්නේ අනිකාට රෙස්පෙක්ට් කරන සීන් එක, ගරු කරන සීන් එක. ගරු කරනවා කියලා කියන්නේ මේ සර් මැඩම් කතා කරන සීන් එක නෙමෙයි. ඔළුව නවන් ඉන්න සීන් එක නෙමෙයි. ඒ කියන්නේ මේ මනුස්සයාගේ අයිතීන් තියනවානේ. ඒ ගැන මේ මෙලෝ මේ වගේ වගක් නැහැ. ඉතින් උන්ට ඕන විදිහට තමයි ගේම ගහන්නේ. අනිත් එක තමයි ඉතින් පොඩ්ඩක් හරි මොකක් හරි දෙයක් ඇහුවොත් හරි කතා කරන්න ගියොත් හරි මොකක් හරි සීන් එකක් පොඩි කන්ෆ්ලික්ට් සීන් එකක් වුණොත් එහෙම හරි ඉතින් ආයෙත් පට්ට සිරි සරොන් උස්සගෙන එන්නේ ඉතින්. එන්නේ එහෙම කතන්දරයක් තියෙන ඉතින් ඒ ජෙනරලි ගත්තාම පස්සේ මචල්ලා මේ ඔය හැමෝගෙම විනය කියන සීන් එක. ඉතින් විනය තකාගෙන මේ දවස්වල ඉන්නේ ඒවෝ ඉතින් හදන්න ඕනේ ඉතින් ඔච්චර. මේ බණ ඇහෙනවා පිරිත් ඇහෙනවා. ඉතින් පන්සල් පල්ලිය නම් කතන්දර තියෙනවා. එහෙනම ආගමික සීන් එකක් තියෙන්නේ. ඒත් ඉතින් මේ පැත්තෙන් ගත්තාන් පස්සේ ඉතින් පට්ට මිනිස්සුන්ගේ තියෙන ඇටිටියුඩ්ස් එහෙම. ඊට පස්සේ ඉතින් දෙයියනේ කියලා ඔය මාධ්‍ය සදාචාරය කියන සීන් එක. මාධ්‍ය සදාචාරය ඇක්සිඩන්ට් එකක් වුණාන් පස්සේ ඔය මිනිස්සු හැප්පිලා පොඩි වෙලා චම්ප වෙලා ඊට පස්සේ අර පොඩි එකා ඉන්නවා අම්මයි තාත්තයි මැල්ලේ වාණි අර දුක් සීන් එක දෙන විදිහට දාලා
ලේ පිටින් මැරිච්ච මිනිස්සුන්ව පෙන්වන සීන් එක සමහර වෙලාවට බ්ලර් කරලා තියෙන සීන්. එහෙම සීන් එකකුත් තියෙනවා. ඉතින් මේ ඒකෝ ඉතින් පෙන්වන්නෙත් ඉතින් views ගන්නනේ. කියන්නේ ඕවා බලනුන් ඉන්නවනේ අප්පා. ඒ අර කුණු රසයට කැමති උන් ඉන්නවා. උන් ඉන්න හින්දානේ ඕවා කරන්නේ. මම මේ කියන්නේ YouTube channel වලින් විතරක් නෙමෙයි. මේන් මීඩියා කියන්නේ ඔය ප්‍රධාන ධාරාවේ මීඩියා වලත් TV කියලා කියන්නේ. උන් කරන්නේත් ඒකනේ. TV කිව්වයන් පස්සේ මේ ඔය රජේ TV 19 එකේ හැම වෙලාව පෙන්වන සීන් එකකුත් තියෙනවානේ. ටෙලි ඩ්‍රාමාස් වල මැද්ද හරි එහෙම වැල කතන්දරේව පෙන්නලා. ඉතින් ඒවට මේ එන කවුන්ට් ආගියුමන්ට්ස් එහෙම දාලා ඉතින් එන එක වෙනම කතන්දරයක් ඒක. මිලෝ රහක් නැහැ ඉතින් අපේ සෙට් එක දෙයියනේ කියලා ඉතින් ඉන්නවා ඉතින්. කියන්නේ ඉතින් සුපිරියටම මේ හොඳයි. මට කියන්න බෑ ඉතින් සිරා රටක්. වැඩි කියලා කියන්නේ මිනිස්සුන්ගේ තියෙන අවුලක් තියෙන රටේකම අවුලක් නැහැ. රට පට්ට. එනවත් මේ ට්‍රැක සීන් එකක් තියෙන ට්‍රැක ලන්තයක්. දැන් ඔය පහේසි ගාමිස් අපේ ටීචර් අම්මා. එයා ගහලානේ ඇට දෙකට මේ මෙහෙම කරලා මේ ගහලා තියෙන්නේ හරි. පයින්ලු ගහලා තියෙන්නේ අපි දන්නේ නැහැ. ඒක කියනවා ඉතින්. මේ ඊට පස්සේ ඉතින් දැන් මචං බලත් මචං මේක බලන ඔබ අම්මෙක් අප්පෙක් නම් එහෙම නැත්නම් අම්මෙක් අප්පෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් අඩේ මේ මිත්‍ර මේ සීන් එකේ ඉන්නකොට මචං මේ ලෝකේ මේ වගේ ලොකු තාක්ෂණයක් මේ වගේ ලොකු විවෘත සීන් එකක් තියෙනකොට මචං තාම ඔය මේ ශිෂ්‍යත්වයේ සීන් එකට පහ ශිෂ්‍යත්වයේ සීන් එකට ළමයිව දක්වනවා නම් ඔබත් ඒකත් අපි වෙනම කතා කරන්න ඕන සීන් එකක් ඉතින්. මොකද මේ සමහරට ඔබට කිසිම අයිඩියාවක් නැතුව ඉතින් මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා මේ ඉදිරි අනාගතයේ ලෝකේ ගත්තාම පස්සේ ඔය දූපතටම හිර වෙලා ඉන්න ඕනේ නෑ. ඉතින් මේ වගේ ට්‍රැක සීන් එකක් තියෙන්නේ කොච්චර මේ හීනමානයක්කින් ඉන්නවද කියන එක ඉතින් පේනවනේ නේ. පොලිසියේ බයික්ස් එහෙම දාගෙන පොලිස් කාර්යයක් එහෙම දාගෙන මේ වගේ සීන් ඉතින් එච්චර මේ එන ට්‍රැක සීන් එකක් තියෙන. ඉතින් ඒවට මිනිස්සු අහුවෙනවා. ඉතින් මිනිස්සු ඉතින් ඒවට ඉන්නවා ඉතින්. මිනිස්සු එහෙම ඉන්න හින්දානේ අපෝ වගේ මිනිස්සුත් ඉන්නේ. ඊටත් අමතරව අර මේ මම මේ සීන් එක දන්නේ ඉතින් පහුගිය දවස් ටිකේ ලංකාව හිටපු හින්දා පොඩ්ඩක් ඔය නිවුස් එකේම සෙට් වෙනවා මට. මේ අර මොකද්ද මේ පාසා ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් වෙලා එයා මේ සියදිවි හානි කරගෙන තිනවනේ. කොටේ නේද කොහෙද මන් දන්නේ නැහැ සීන් එක. ඉතින් ඒකේ ගුරුවරයාට මේ දඩුවම් කළා. දෙල්ලන්නේ නැහැ හොදේ. එයාව කෙලියව මාරු කළා. ඊට පස්සේ පට්ටම ජනතා විරෝධයක් ආපහු හින්දා සේවය තහනම් කළා. අඩි නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෝ ගවර්න්මන්ට් එකක් වුණාන් පස්සේ මචං පොඩි මේ ප්‍රයොරිටිස් කියලා සීන් එකක් තියෙනවානේ මචල්ලා. තේරෙන්න ඕනේ මොකද්ද කරන්න කියන සීන් එක. දැන් ඉතින් මේවා කිව්වයන් පස්සේ නිකන් ඔයාට නිකන් පශ්චාත් භාගයේ ඉතවදුණු වගේ සීන් එකක් නං අඩේ මූ මේ රජයට අපේ ගවර්න්මන්ට් එකට නේද මූ මේ බයින්නේ ලංකාවට නේද මූ මේ කියන්නේ අපි මිනිස් මේ වයිඩෝ මේ පොඩ්ඩක් ඉන්නේ විතරයි පොඩ්ඩක් අපිට කල් දෙන්න මේ ගොඩ දාන්න පුළුවන්. නිකන් එහෙම නිකන් මලපයින් එහෙම සීන් එකක් එහෙම එනවද? මම විතරක් නෙවෙයි ඔය YouTube එකේ සිරා පොරවල් ඉන්න මේ වගේ විග්‍රහ කරන විවේචනය කරන සාධාරණ විදියට සාධාරණ හරි අසාධාරණ හරි විදියට මේ දැක්කදී කියන උන් ඒව කිව්වයන් පස්සේ ඔය ඉතින් ඇත්තටම මචං ෆැක්ට්ස් ඕවා නිකන් මලපයින් සීන් එකක් එහෙම තියෙනවා ඉතින් ඔයා මේ පරිදාර බයි සීන් එකේ ඉන්නේ. බයි කියලා කියන්නේ මේ අර දේශපාලන බයි නේ. අමු ගොබ්බ වහල් සීන් එකේ ඉන්න ඩයල් එකක්. ඉතින් ඔය වගේ මේ මිනිස්සු අඩු වෙන තරමට රටක් ගොඩ දාගන්න පුළුවන්. ඉතින් කාලයක් යනවා. ඉතින් ඔය වගේ ගොබ්බ පරිදාර බයියෝ ඉන්නකම් පුතේ දුවේ මේ තාත්තේ නංගියේ මල්ලියේ මට තේරෙන හැටියට නම් එහෙම මේ රටක් දියුණු කරන්න. මොකද මචං රටක් කොහෙ තිබ්බට දන්නේ නැහැ. සිරා මානව සම්පතක් තියෙනවනේ. මානව සම්පතක් නැතුව රටක් ගොඩ දාගන්න බැරිය. හරි දෙයට හරි කියන්න ඕනේ. වැරදි දෙයට වැරදි කියන්න ඕනේ. ඊට පස්සේ මචං ඔය සෝරි කියන එක සමා වෙන්න වැරද්දක් වුණා. ඒක ඇඩ්මිට් කරගන්න සීන් එක. ඒ මෙලෝ රහක් නැහැ ඉතින්. එන කවුන්ට් ආගියුමන්ට් දිලා ඇඩ්ඩේ අපි කොහොමද එහෙම කරන්නේ? උත්තර යක්කෝ මේක අපේ එක අපි තාම මේක ඇදුවේ මේ අම්බලා කොහොමද අපට මෙහෙම කරන්නේ? පෞගේ කාලේ තිබ්බේ කොහොමද? දැන් කොහොමද තියෙන්නේ? පොඩ්ඩක් ඉන්න ඕගොල්ලෝ. ඉන්න ලොකු සීන් එකෙන් එන්න මහාන් තත්ත සීන් එකේ උද්දච්ච කමින් එහෙම මේ පොඩ්ඩක් පාර බෑලා ඉන්න පොඩ්ඩක් පල්ලෙහාට ඉන්න පොඩ්ඩක් පොළොවේ අඩිය ගහලා ඉන්න. මිනිස්සුන්ට ස්තුති කරන එක thank you
අර ඒක හදවතින් කරන එක සමාවෙන්න ස්තුතියි. ඒ වගේ දේවල් මචං මේ නෝමල් අර මේ සිරා මේ මිනිසුන්ගේ තියෙන ක්වොලිටිස් ඔව්වා. එහෙම කතන්දරයක් නැහැ ඉතින් ඔය මේ උදාහරණයකට මම මේ පෝස්ට් ඔෆිස් එකට ගියා. කොහෙද ගියේ පෝස්ට් ඔෆිස් එකට අගාල්ලේ. මම ඔය මුද්දර සීන් එකේ ඉන්නවනේ. මුද්දර කලෙක්ට් කරන සීන් එක. ඒ තියෙන මුද්දර ටිකක් බලන්න ගියා. ඉතින් එතන ඉන්නකොට ඉතින් මම එයත් එක්ක මේ කවුන්ටර් එක ඩයල් එකත් එක්ක සල්ලි මුද්දර ටික සෙට් කරගෙන සල්ලි දෙනකොට මේ ගන්න හදනකොට මේ පිටිපස්සේ එන සෙට් එකක් ගෑනු සෙට් එකක් ඇවිල්ලා මේ එයත් මොකක්ද ඉල්ලනවා. ඒ කියන්නේ මේ ලෝ ඩිසිප්ලින් එකක් නැහැ ඉතින්. බැංකුවට ගියාමත් එහෙම ලයින් එකක් ගහලා තියෙනවා මෙතන ඉන්නේ කියලා. ඉතින් එහාට එන්න එපා. එක්කෙනෙක් කවුන්ටරේ ඉන්නවනම් එහෙම නෑ පොර කාගෙන හතර පැත්තෙම ඉතින් එනවා කවුන්ටරේට. ඒක කිව්වයන් පස්සෙත් ඉතින් එන අවුල් ඒගොල්ලන්ට ඉතින්. ඔන්න ඔකයි කතන්දරේ ඉතින්. ඒ කියන්නේ අර බේසිකලි තියෙන දේවල් තියෙන්නේ බං. ඔය හියුමන් ක්වොලිටිස් කියන සීන් එක. කොහොිතින් කොයි ඉස්කෝලවල උගන්වන්නේ ඉතින් පළවෙනිය වෙන්න. දිවෙනිය ප්‍රථමයා මුළු ලෝකෙම එක වෙන්න. ඒ කතන්දරට උගන්වන්නේ ඉතින් එහෙම නැතුව මේ කොහොමද හරියට කුණු වීසි කරන්නේ? කුණු බැහැ කරන්නේ කොහොමද? හරි තව කෙනෙක්ට රෙස්පෙක්ට් කරලා කතා කරන්නේ කොහොමද? තෑන්ක් යූ කියන්නේ කොහොමද? ස්තුති කරන්න පුරුදු වෙන්නේ. එතකොට වැරදි වෙන්න පුළුවන් ඕන මිනිස්සෙක්ගෙන්. එතකොට සෝරි කියන්න රයිට් මගෙන් වැරද්දක් වුණා ඒක පිළිගන්න. ඒ වගේ වෙන බේසික් දේවල් තියෙනවා මචල්ලා. ඒව ඉතින් උගන්වන්නේ නැහැනේ පොඩි කාලේ ඉඳන් පොඩි උන්ට. එහෙම සීන් එකකුත් තියෙනවා ඉතින්. එහෙනම් මචං මේ channel එකේ ඉතින් ඔය පොලිටිකල් කතන්දර කතා කරන සීන් එකක් නැහැ මේ channel එකේ. ඉතින් සමහර වෙලාවට මේ normal general වෙන දේවල් සමාජයේ කාලීන සිදුවීම් ගැන මගේ පොඩි අයිඩියා එකක් එහෙම දෙන්න ගියන් පස්සේ මේවත් එක්ක මම ජීවත් වෙන රටේ තියෙන සීන් එකත් එක්ක බැලුවාන් පස්සේ ඉතින් මේ ලේසියම කොට දා ගන්න පුළුවන් එව්වා. ඒ ඉතින් කිසිම මේ උවමනාවක් උනන්දුවක් නැහැ ඉතින් කිසිම මේ ඒ ආයතන නිලධාරීන් කිව්වයන් පස්සේ මට පොඩ්ඩක් බලනවා මචං මම ඔය ලංකාවේ පහුගිය දවස්වල ඉන්නකොට ටීවී එකේම බලනකොට ඉතින් කට්ටිය බලනවානේ ගෙදර ඉන්න කට්ටිය මේ ඔය කෝප් එක කෝපා එක එහෙම යනවනේ බං කෑලි යනම් මනසී අඩෝ මලපයින් ඒව අහනකොට බලන්න මලපයින් නැත්තම් මචං මේ ඒක ලෙඩක් සීන් එක සිරාවටම ඇත්තටම ඉතින් මේ ඔය කෝප් එක කෝප එකෙන් වෙන ඒවා මේ ඔක නිකන් අර පොඩි බයිලා මඩුවක් වගේ සීන් එකක් නිකන් කතන්දර පෙට්ටි වගේ සීන් එකක් විතරයිද ඕකෙන් දෙයක් කරන්න පුළුවන් දෙයක් ඕකට එන මිනිස්සු කියලා කියන්නේ නේ ඒක ආයතන තියෙනවනේ ගේ ගහපු ගැහිලි මේ මිනිසුන්ගේ සල්ලි බදු සල්ලි වගේ වගක් නැතුව ඉතින් ඔහේ නාස්ති කරලා දානවා ඉතින් කවුද ඕකට වග කියන්නේ ඔය ලංකාවේ ඉතින් මේ දෙයියනේ කියලා දන්නේම නැති සීන් එකක් තියෙනවා මේ ඔය accountability වගවීම සහ responsibility වගකීම කියන සීන් එක. ඒක මේ ඇත්තම නැත. ඒක නෙමෙයි මේ අර මේ ට්‍රම්ප්ච්චි දාපු මේ ටැරිෆ් සීන් එකට ලංකාව මොන වගේ ගේමක්ද ගහන්නේ මේ දවස්වල. ඊටත් අමතරව මේ GSP+ සීන් එකට මොකද්ද කරන්න යන්නේ? ඉතින් ඕවට කෙලුණා කියලා කියන්නේ ෂොට් එක හම්බුනොත් එම පුතේ බඩුව තමයි ඉතින් ආයිත්. මොකද්ද මේ අපේ negotiations මොනවද ඉතින් රජයක් විදියට ඒ ගැන මේ වෙනකන් කරලා තියෙන්නේ මොකද ඒවා ඉතින් ලොකු සීනේ වෙන්නේ අප්පා ඊට වඩා දේවල් තියනයි කරන්නේ රජයක් වුණාන් පස්සේ මේක කියන්න හේතුව මේ ගිය සතියේ මේ පහුගිය වීකෙන්ඩ් එකේ ස්විට්සර්ලන්ඩ් හොස්ට් කරා ට්‍රම්ප්ච්චි ඒ කියන්නේ ඇමරිකන් ආණ්ඩුවේ කට්ටියයි චීනේ සෙට් එකයි ආවා ජිනීවා වලට ඔය ගැන කතා කරන්න. ඉතින් ස්විට්සර්ලන්ඩ් ඔය වගේ දේවල් කරනවා. ඔය අනම්මනම් කන්ෆ්ලික්ට් හරි අනම්මනම් සීන් තිබ්බේකට මේ ඔය සාකච්ඡා එහෙම කරන්න මේ මොකද ස්විට්සර්ලන්ඩ් කියලා කියන්නේ පතෝල වගේ රටක්නේ. කියන්නේ නියුට්‍රල් සීන් එකේ ඉන්නේ ස්විට්සර්ලන්ඩ්. ඒක නිසා මේ වගේ දේවල් වලට මේ ස්විට්සර්ලන්ඩ් මැදිහත් වෙනවා. ඉතින් ඇමරිකන් ගවර්න්මන්ට් එකේ කස්ටිය සහ චීනේ ගවර්න්මන්ට් එකේ කස්ටිය ඇවිල්ලා ඔය ටැරිෆ් ගැන කතා කරලා එකකතාවයකට සෙට්ලා කියලා කියනවා. ඉතින් ඔය වගේම මම හිතා 2020 එකේ මට මතක හැටියට ඔය පුටින් කාර්යයි බයිඩන් කාර්යයත් ඇවිල්ලා කතා කරා ජිනීවා වල ඔය වගේ මේ වගේ ජියෝපොලිටිකල් සීන් ඊට පස්සේ රටවල තියෙන එක එක කොන්ෆ්ලික්ට් සීන් ඊට පස්සේ එක ලෝක නායකයන් අතර තියෙන නම් කතන්දර ඔක්කොම නෙමෙයි ගොඩක් ගෙවයි ඉතින් මේ ස්විට්සර්ලන්ඩ් වලට ඇවිල්ලා තමයි කට්ටියම කතා කරන්නේ ඒක ඇවිල්ලා
ස්විස්ලන්ඩ් ඇවිල්ලා පොඩි වේදිකාවක් හදලා දෙනවා මේගොල්ලන්ට කතා කරන්න. ඉතින් ඒකත් ඉතින් රටක් වුණාන් පස්සේ මොන වගේ මේ වාසියක්ද ඒ වගේ දේවල් වලින් තියෙන්නේ. ඒ ගැනත් ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනය මෙන්න මොකද ඉතින් පොලිසියනේ ආයිත් සුපිරියටම ඉන්නවා ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ ආයිත් කොනක ඉඳන් නීතිය ක්‍රියාත්මක කරනවා පුතේ. දැන් අර මේ පහේසිකා කීචම්මා යා මේ හැංගිලාම සීන් එකක් තියෙනවනේ. දැන් එහෙමනේ උඹලට එහෙම පුළුවන් නම් මොකක් හරි සීන් එකක් මාට්ටු වෙලා හිටියොත් එහෙම පොලිසියෙන් හැංගිලා හිටියොත් එහෙම නිකන් නිකට හැංගිලා ඉඳන් දෙයි ගෙදර බල්ලවයි ගෑණි දරුවෝ ඔක්කොම මචං ආයෙත් කුදලගෙන යනවා පොලිසියට. ඒ වුණාට ඉතින් ඔය දේශබන්දු මහත්තයාට අපේ බණ්ඩු සර් ඊට පස්සේ ඔය මිලිස් කුඩු ඩයල් එක මේ බෝලාට එහෙම අවුලක් නැහැ නේ අපේ. ඒ කියන්නේ වන් කන්ට්‍රි වන් ලෝ නීතිය ආයිත් හොඳනම තියෙනවා ඉතින්. කාටවත් එහෙම මේ අඩු වැඩි නීතියම ක්‍රියාත්මක කරන්නේ හැමෝටම එකම විදියට තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකාවේ. ඔන්න ඔකයි තත්ත්වේ. රටක පුරවැසියෙක් විදියට මචං මේමයි ඉතින් කිසිම රටක පාලක තන්ත්‍රය මතන් තම රටේ මිනිස්සු ඒ කියන්නේ පුරවැසියන් එඩුකේට් කියලා කියන්නේ මචං ඔය මේ කොමන් සෙන්ස් කියන සීන් එක. කියන්නේ මිනිස්සු ප්‍රශ්න කරනවට මිනිස්සු යම් දේවල් ගැන දැනුවත් වෙනවට කැමති නැහැ. උන්ව පුළුවන් තරම් ගොබ්බ විදියට තියාගන්න තමයි try කරන්නේ. මොකද එහෙම වුණාන් පස්සේ මේ මිනිස්සුන්ව මචං මේ මැනිපියුලේට් කරන්න ලේසි, හසුරවන්න ලේසි ගොබ්බ සෙට් එකක් ඉන්නකොට. ඉතින් මිනිස්සු වුණාන් පස්සේ දැනගන්න ඕනේ පොඩ්ඩක් දැනුවත් වෙලා ප්‍රශ්න කරන්න සීන් එක. අඩේ දෙන දෙයක් කාලා වෙන දෙයක් ඔය බලාගෙන රයිට් මෙහෙම රයිට් ඔහොම තමයි. ඉතින් බස් ඉතින් අපිට සල්ලි නැහැනේ මෙයාලා. බස් ඉතින් ඔහොම තමයි. ඉන්දියන් ලඩ තියෙන්නේ ඉතින් ටකරන් ගහපු තහඩු කැරිනවපු බස් කෑලි තියෙන්නේ. ඉතින් ඒවට අපි අන්දනවා මේ බස් ටික සිරාට අන්දනවා. ඒ බසුත් අන්දලා අපිත් ඇන්දෙනවා. අපිට කොයිද අප්පා සල්ලි. ඉතින් ඔය විදිහට හිටියොත් එහෙම දෙන දෙයක් කාගෙන වෙන දෙයක් බලාගෙන ඉතින් රටක් විදිහට මේ ලොවෙත් ගොඩ යාමක් ඇත්තේ නැත. අඩුම ගානේ ඉතින් මේ රටේ ඉඳන් වෙන රටකට යන්න ඉන්න එකටවත් ඒ chance එක සෙට් වෙන්නේ නැහැ. ඉතින් තියෙනවා දැන් UK වලට වෙලා තියෙන දේ. UK වලට වෙලා තියෙන UK වලින් ලංකාවට කරලා තියෙන දේ. ඒක දන්නේ නැත්නම් එකක් පොඩ්ඩක් ෆලෝ කරන්න. ඉතින් ඔයගේ කතන්දර තියෙනවා ඉතින්. පොඩ්ඩක් මිනිහෙක් වුණා පස්සේ පොඩ්ඩක් තියෙන්න ඕනේ නේ. සීන් එක එහෙම නැතුව ඉතින් අමාරුයි කියනවා ගහන්න. දැන් ඉතින් මේ ස්විට්සර්ලන්තේ ස්ප්‍රින්ග් එක ඊට පස්සේ සෙට් වෙනවා සමා එක. ඉතින් ස්ප්‍රින්ග් එක කියලා කියන්නේ පට්ට සිරා කල්නු කිව්වාගේ මල් පිපිලා ගස්වල කොළ එහෙම දාලා වෙනම ආතල් එකක් තියෙන. ඉතින් මේ කාලේ තමයි සිරාම කාලය. ඔයා ස්විට්සර්ලන්ත සංචාරය කරනවා නම් එන්න තියෙන. අපි ඒ ගැන ඉස්සරහට තව කතා කරමු වීඩියෝස් වලින්. ඉතින් ලංකාවේ කිව්වයන් පස්සේ ඉතින් මේ සෑහෙන දේවල් තියෙනවා කියන්න. ඔය පහුගිය සයි දෙක තුනේ මට සෙට් වෙච්ච අත්දැකීම් මේ එක බැලුවයන් පස්සේ මේ පට්ටම ආතල් ඉතින්. ආතල් කියලා කියන්නේ ඉතින් ආතල් ගන්න වැරෙන්න වෙන මොනවා කරන්නද අප්පා. ආතල් නෙමෙයි ඇත්තටම එහෙනම් කීද වාචක සී. පේන්නේ නැද්ද මේ මෙච්ච මේ අනතුර. 20 ගාණක් මිනිස්සු මරණය කිව්වයන් පස්සේ on the spot. චප්ප වෙලා මැරලා තියෙන ඉතින් ආයිත්. ඕකයි තත්ත්වේ. අපි හෙමීට මේ බලමු කරගන්න උඩ දා ගන්න ඕගොල්ලොන්ට අයිඩියා එකක් තියෙනවා ස්විට්සර්ලන්ඩ් වලට එන්න සංචාරය කරන්න සහ තව ක්‍රම වලට එන්න පුළුවන්. ඒ ගැන කරපු වීඩියෝස් තියෙනවා. ඒවත් ගිහිල්ලා බලන්න ඕන නම් වෙලාවක් තිබ්බොත් එහෙම. ඊට අමතරව මේ අලුත් වීඩියෝස් ටිකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔය කිව්වට ඉතින් මේ එච්චර ඉක්මනටම කරන්න සෙට් වෙන එකක් නැහැ. මොකද මේ මටත් වෙලාවක් තියෙනවා ඔය කරන්න. බලමු ඉතින් වෙලාව සෙට් වෙන විදිහට කරන්න වැඩේ. රයිට් මචල්ලා එහෙනම් මම ඔයාලට මේ ගැන අදහසක් තියෙනවා නම් ඔය ලංකාවේ සීන් එක ඔය බස් සීන් එක ගැන විශේෂයෙන්ම පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ කන්ටෙන්ට් එක ඔයා එන්ජොයි කරා නම් ලයික් කරන්න. ඊට අමතරව ඉතින් අර වෙනද කියන හැල්ල කියන්න එනවා ආයිත්. මේ channel එක ඉතින් ඔයා subscribe කරලා නැත්නම් ඒක කරගෙන යන්න. ඉතින් ඔය යන ගමන් ඔය බෙල් එකත් ගහගෙන යන්න. රයිට් අපි තව වීඩියෝ එකකින් ඊළඟ සතියේ නෙමෙයි ඉතින් ආයි මට වෙලාව සෙට් වෙන විදියට හම්බ වෙමු. ඔබට ජය.